හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද අපි රසම රස කොත්තුවක් හදන්න තමයි හදන්නේ. තොත්තුවක් වගේ කොත්තුවක්. තොත්තුවක් දෙදී ගන්න පුළුවන් කොත්තුවක් මෙන්න මේ විදිහට තමයි හදා ගන්න දන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකට ඕන මොනවද කියලා. ඉතින් අපි අරන් තියෙන පරාට කපලා නම්බනම් කරලා අරගෙන නැහැ. අපි අරගෙන තින්නේ කොත්තු පැකට් එකක් කරන් කොත්තු පැකට් එකේ භාගයක් විතර තමයි ඔය දාගෙන තියෙන්නේ. ඉතින් ඔය අපේ දාලා තියෙන ඔයාලට පේනවා මේකට මොනවද අවශ්‍ය මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් අපි මුලක ඉඳන් කතා කරන ගියොත් අතන තියෙනවා ඔයාලට පේන්නේ ගම් බිස්කුට්ටයක් අරන් තියෙනවා. ඊට පස්සේ කැරමල් ස්ටික් අරන් තියෙනවා. කහ කොට්ටයක් අරන් තියෙනවා. ලුණු ටිකක් අරන් තියෙනවා ඉතින් අපි. ඉතින් ඊට පස්සේ අපි බිත්තර දෙකක් ඔයාලට පේනවා. ඔන්න මම කීපු ටික පේනවා. අද දෙන බිත්තර දෙකක් කඩලා අපි බෝල් එකකට දාන්න තියෙනවා. තව ඔරිජිනල් සෝස් ටිකක් අරන් තියෙනවා. තව අරන් තියෙනවා බටර් ටිකක්. ඊට පස්සේ අපි කොත්තු පැකට් එකෙන් භාගයක් විතර මේ බෝල් එකකට දාගෙන තියෙනවා. තව මෙතන තියෙනවා කපාගත්ත කැරට් ඒ වගේම බීලුණු. ඊට පස්සේ මොනවද ලීක්ස් එහෙම නැත්නම් ලුණු කොළ එහෙම ඊට පස්සේ තියෙනවා ගෝවා තියෙනවා. ඊට පස්සේ රම්පි කරපිඤ්ඤා තියෙනවා. තලාගත්ත සුදුරුණු ඉඟුරු තියෙනවා. හරි. ඉතින් ඔය ටික තමයි අරගෙන තියෙන්නේ. මේක හදාගන්න උඹලට ඕන නම් තව ඔය එක එක දේවල් තියෙන ඔකට ඇඩ් කරගන්න පුළුවන්. තව ඔකට සෝස් ටිකක් අනම්මනම් කන විදියට මොනවා හරි උඹලට කැමති ඔය ටිකක් ඇඩ් කරගන්න ඔකට ඉතින්. හරි. ඉතින් අපි නම් ඔය අරන් තියෙන ඔය ටික තමයි මොකද අපේ ගානේ තියෙන ඔය ටික. ඉතින් ඔය කඩවලින් ජරාව කරනවට වඩා මෙන්න මේ වගේ ටිකක් මොනවා හරි ටිකක් එකතු කරගෙන ගෙදර තියෙන ටික එකතු කරගෙන මෙන්න මේ වගේ ගෙදරම හදාගෙන මේවා කනවා නම් ඉතින් ඔය ලෙඩ රෝග අඩුයි උඹලට. හරි. ඉතින් ඔක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි බලමුද ඉස්සරහට කියලා මේක කොහොමද හදාගන්නේ කියලා. ඔය තියෙන්නේ මම ගත්ත බඩු ටික දැන් මම කිව්වනේ. ඊට පස්සේ අපි ඔන්න පොඩි ඔකට හොද්දක් හදාගෙන තියෙනවා. හොද්ද කියලාම කියන්නම්කෝ. හොද්දක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඔකට චාත්තුවක් තියාගෙන තියෙනවා ගෑස් එකේ. ඉතින් ඔකට දාගත්ත ඔන්න අපි අර බටර් ටිකක් ගත්තනේ. ඔන්න බටර් ටිකේ මටර් පොඩ්ඩක් ඔකට දාගත්තා. ඊට පස්සේ ඔන්න ඔක පොඩ්ඩක් ඔන්නම කලම් කරගෙනලා ඔක පොඩ්ඩක් ඔය දී වෙනවා. හරි. හොඳට ඔක බටර් ටික දානකොට හොඳට ඔක චාත්තුව පොඩ්ඩක් කරවන්න තියලා දාපල්ලා. හරි. ඊට පස්සේ ඔක ඔන්නම දී වුණාට පස්සේ හොඳට ඔක දී කරගන්න මුනේ. නැත්නම් ඔක රස එන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න අපි ඔය තලාගත සුදුරුණු ඉඟුරු ටික ඔන්න ඔකට දාගන්නවා. හරි. දාලා ඊට පස්සේ බීලුණු ටිකයි තලාගත සුදුරුණු ඉඟුරු ටික ඔය ටික දාලා හොඳට කලවම් කරගන්න පොඩ්ඩක් ඔක ටේස්ට් එකට බැදෙන්න වගේ තියෙන්න ඕන. හරි. නැත්නම් ඔය මේකේ රස එන්නේ නැහැ. හරිද? මොකද කොත්තුවේ රස එන්නේ. අපි දැන් කොත්තු අනදලා ඊට පස්සේ කරපිංචා කෑල්ලක් රම්පේ කෑල්ලක් එමත් ඔකට දාගනින්න. හරි. ඉස්සරහට ඔක වෙන්න රම්පේ කෑල්ලක් වෙනවා. බලට ඕන ටයිම් එකට එහෙම ඇඩ් කරගන්න ඕන. ඉතින් පොඩ්ඩක් ඉතින් ඔකට බටර් ටිකක් එහෙම වැඩි කරගත්තා නම් පොඩ්ඩක් රස හොඳයි. හරි. ඉතින් ඔහොම තමයි අපි වැඩේ වෙන්නේ. ඉතින් දැන් ඔන්න අපි රම්පේ ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඔක වැදෙන්න දෙන්න ඕන. හරි. වැදුනට පස්සේ ඔකට අපි ඔන්න කඩාගත්ත බිත්තර දෙකක් තියෙනවානේ. ඔන්න ඔය බිත්තර දෙක ඔන්නම දාගෙන පොඩ්ඩක් ඔක හොඳට කලම් කරගන්නලා පොඩ්ඩක් ඔක මේ සෙට් වෙනවා. හරි. ඔහොම ටිකක් කොහොම කලම් කරගෙන ඉද්දී ඔක ටිකක් ඝන වෙනවා. බලන්න පේනවද? ඔහොම ටිකක් ඝන වෙනකන් ඔක පොඩ්ඩක් සෙට් කරගන්න ඕන. හරි. දැන් මං හිතන්නේ ගානට ඇවිල්ලා වගේ. හරි. ඊට පස්සේ ඔකට ගෝවා ටික දාගන්නවා. ඔය දැන් මේ ගෝවා ටික දාගෙන ඔන්න පොඩ්ඩක් ගෝවා ටික කලම් කරා. මොකද ගෝවා ටිකක් තැම්බෙන්න ඕන. නැත්නම් අමු ගෝවා කන්න බෑනේ. පොඩ්ඩක් උඹලා දම්බ ගන්න. උඹලා කන ගන්නට දම්බ ගන්න. හරි. ඊට පස්සේ ඔකට කැරට් වලින් අපි කපාගත්ත කැරට් තියෙනවනේ. ඕකෙන් භාගයක් විතර දාගන්නවා. හරි. ඔන්න ඔය දාගන්නවා. දාගෙන ඕකත් පොඩ්ඩක් කලම් කරගන්න ඕන. හොඳට කලම් කරගන්න. ටිකක් කැරට් ටිකක් පොඩ්ඩක් තැම්බුණා නම් හොඳයි ඉතින්. හොඳයි. ඊට පස්සේ ඔන්න ඔකට අපි ගම් බිස්කුට් ටිකක් දාගන්නවා. උඹලට සැර කන්නේ උන්නම් උඹලා ටිකක් සැරට දාගන්නවා. සැර කන්නේ නැති නිකන් අර බෝනික් වගේ ඩයල් නම් වල පොඩ්ඩක් අඩුවෙන් දාගන්න. ඊට පස්සේ ඔකට කැලරි ස්ටික් උත් ඕන දාගනින්න. අපි නම් කැලරි ස්ටික් දාන කා ටිකුත් දාගන්නවා ඔකට. හරි. ඔන්න කා ටිකුත් දාගත්තා. මොකද ඔක පාට එන්න ඕනේ කා ටිකුත් දාගත්තා. උඹලා කටේ රහට ලුණු ටිකුත් දාගන්න. අපි නම් ලුණු ටිකක් කඩපුර දාගන්න. මොකද අපිට ලුණු ටිකක් කන නිසා. හරි. ඉතින් ඔන්න ඔය ටික ඔක්කොම දාලා ඔන්න හොඳට කවලම් කරගන්න ඕක. හරි. ඊට පස්සේ ඔකට අපි අර දාගත්ත ඔරිජිනල් සෝස් ටික තියෙන්නේ. ඔන්න ඔරිජිනල් සෝස් ටික පොඩ්ඩක් දාගන්නවා. හරි. දාගෙන ඔක කලවම් කරගන්න.
උඹට ඔරිජිනල් සෝස් නැත්නම් ඔකට ටොමැටෝ සෝස් ටික වෙන තක්කල් සෝස් ටික කරගෙන දාගන්න තියෙන විදිහට. හරි. මොකද මේක එදින දාන කණේ කන්නේ. ඉතින් ඊට පස්සේ ඔරිජිනල් සෝස් ටිකක් දාගන්න පුළුවන් නම් පොඩ්ඩක් හොඳයි රහ හොඳ. ඊට පස්සේ ඔන්න ඔකට පරාට ටික දාගන්නවා. පරාට ටික දානකොට පරාට ඔක්කොම ටික මේක එකපාරට අරගන්නේ. පරාට ගත්ත ප්‍රමාණය බායක් විතර මේකට දාගෙන හොඳට ඔක කවලම් කරගන්න. හරි. නැත්නම් ටේස්ට් එක එන්නේ. හොඳට මේකට මේ අපේ හදාගත්ත ඔය දාගත්ත කැරට් පීස් ටික ඔක්කොම කරන් හොඳට කවලම් කරන්න ඕනේ මේකට. හරි. දැන් අපි කැරට් වලින් භාගයෙන් දාගත්තා. ඊට පස්සේ ඔන්න කැරට් ටික ඉතුරු ටික මේකට දාගන්නවා. දාගෙන ඉතුරු ටික දාලා ඊට පස්සේ දාගන්නවා මේකට අපි ඉතුරු පරාට ටික දාගත්තා. ඔන්න දැන් පොඩ්ඩක් කාලම් ගලද්දී උඹලට පේන ඇති ටිකක් අර ලාවට හොඳ පාටට ඇවිල්ලා තියෙනවා දැන්. නිකන් කන්න ආස දෙන පාටට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔක අපි දැන් හදන්නේ විතර කොත්තුවන්නේ. හරි. ඔකට චිකන් ටිකක් එහෙම දාගන්න පුළුවන් නම් හොඳයි. උඹලා චිකන් තියෙනවා පොඩ්ඩක් චිකන් ටිකක් දාගන්න ඉන්න. හරි. ඊට පස්සේ අපි හොදාගත්ත හොද්ද තියෙන්නේ. මේ අනිත් පැත්තේ ලිපේ තියෙන ඔන්න හොද්දෙන් හොදියන් තුනක් විතර උඩ දාගන්න. උඹලා ඔකට හොදි ටිකක් දාලා කණ්ඩායකට තියෙනවා. මිරිස් ටිකක් පෙරියෙන් කණ්ඩායකට තියෙනවා. උඹලට පුළුවන් ඔකට ෆ්‍රෙෂ් මිල්ක් එකක් එහෙම දාගන්න. ෆ්‍රෙෂ් මිල්ක් එක දාගත්තා නම් ටිකක් රායනවා. අපේ ගා ෆ්‍රෙෂ් මිල්ක් නෑනේ බං ඉතින්. අපේ ගා තියෙන හැටියට අපි ඉතින් මේ වැඩේ කරගන්නේ. මොකද මේක මේ රස අඩුවක් එන්නේ නෑ. රසට වැඩි වෙනවා රස එහෙම ලොකු අඩුවක්. ඊට පස්සේ අපි අවසානට ඔන්න ඔය කපාගත්ත අපි තියෙන ලුණු කොළ ටිකක් කපාගෙන තියෙන්නේ. මේ ලුණු කොළ ටික අපි දාගන්නවා. හරි. උඹලා ලීස් හරි ලුණු හරි මොනවාද ගන්නවනම් ගන්න මගලක් ඔකට දාගන්න. ඊට පස්සේ අවසානට ඔය තියෙන රවුමට කපාගත්ත අපේ තියෙනනේ බීරුට් ටික. අපි බීරුට් එක රවුමට කපාගත්ත පොඩ්ඩක් අර දන්නේ නැද්ද? ටිකක් ලයින් එකට එන්න ඕනේ නේද? ඔන්න ඔය ටිකක් දාගෙන මේක හොඳට කාලම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් රස බලන ලුණු පොඩ්ඩක් ඒව ඇඩ් කරගෙන පැත්තක තියාගෙන කන්න තමයි තියෙන්නේ ඉතින්. දැන් බලන්න පේන ඇති මේක නම් ඉතින් ක්වොලිටියටම ඇවිල්ලා තියෙනවා. ක්වොලිටි වගේම ගාව ඔගේ රහත් ඉතින් දන්නවනේ. ඉතින් අවසානයේ ෆයිනල් එක බලමු කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඕන් දින අපේ කොත්තුව. ඉතින් අවුලක් නෑ නේද? බලන්න පේන ඇති අවුලක් වෙන්නේ නෑ කොහොමද? මේ ටික හරියට කරලා දාගත්තා නම් පට්ටර හාට මේක එනවා. හරි. ඉතින් ඕන හොඳ අපි ෆයිනල් කොත්තුව ආවේ. ඉතින් බලට ඔය කඩවලින් ගිහිල්ලා කිමිකල් දාපුවා කනට වඩා ගෙදරම තියෙන මේ වගේ සුපිරියට හදාගත්ත කොත්තුවක් තමට හදාගෙන කන්න පුළුවන් නම් කිසි අවුලක් නැහැ. ඉතින් ඕගොම අපි බෝල් එකට ඕක දාගෙන ලස්සනට හොදි ටිකක් උඩට දාගෙන ඕකට තාට ටොමැටෝ සෝස් ටිකක් එම ඕන නම් ඕකත් දාගෙන අවසානයේ ෆයිනල් අපිට ඕනව කටර රහට හොඳ කොත්තු කෑල්ලක් කන්න පුළුවන්. එහෙනම් ජය වේවා හැමෝටම. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.